මාතෘකාව තමයි මේ හැමෝම කියලා තියෙන මාතෘකාව ශ්‍රී ලංකා මහ බැංකුව. හරි. එතකොට මේ ඉස්සෙල්ලාම සිලබස් එකේ අපි ඉන්නේ 13 පළවෙනි පාඩමේ පොඩි හරි බේසික් එකක් හරි ඔළුවට දෙන්නේ. හොඳට අහගෙන කරගෙන යමු. ඉන්නේ 13 වසරේ පළවෙනි පාඩම ඔයා දන්නවා මේ 12 වසරෙන් උසස් පෙළ ලකුණු 100න් 12 වසර කියලා කියන්නේ ලකුණු 55ක් සම්පූර්ණ වෙනවා. මුදල් බැංකු සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ MCQ 5ක් එක්ක සම්පූර්ණ ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වෙනවා. ඒතර ශුද්ධ ලකුණු ඔක්කොම එතන 15යි. 55යි 15යි කියන උදා අපිට මුදල් බැංකු ඉවරනවා කියලා කියන්නේ කෙලින්ම ලකුණු A level CA ලකුණු 70 වගේ ගන්න 13ක පාඩමක් කරගත්තා කියලා කියනවා. හරි පාඩංග දෙක කරාගෙන 85ට යනවා. එතකොට මේකේ බැංකුව වල දැන් ඔයගලන්ට පැහැදිලි මේ පළවෙනි පිටු 50 දක්වාම තියෙන්නේ තියරි පොඩි පාඩයක් එක්ක මේ ගණන් සෙල්ලමක් තිබ්බේ. ගණන් ටික හදන විදිය පියවර දීලා හරි ඇප්ලිකේෂන් හැමදේම කියලා දීලා මුදල් තැන්පත් කරාම කොහොමද? ඊට පස්සේ තියෙන මුදලක් එළියට ගත්තාම මොකක්ද වෙන්නේ? සුරකම්පත් විකිණීම, මිලදී ගැනීම, ව්‍යවස්ථාපිත සංචිතානුපාතික වැඩි කිරීම, අඩු කිරීම මේ දේවල් අපි සවිස්තරාත්මකව කතා කරලා ලස්සන වීඩියෝ මාලාවක් පාඩ දීලා තියෙනවා. හරිද? එතකොට මේ බැංකු කියන කොටසේ දැන් අපි ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් කතා කරන්නේ මේක විශේෂත්වය තමයි මේක දැන් 2023 අංක 16 දාන්න මේ මහා බැංකු පනතක් ඇවිල්ලා තියෙනවා. මේකේ කලින් ක්‍රියාත්මක වුණේ මේ මුදල් නීති පනතක් තිබ්බේ. දැන් මේ මුදල් නීති පනත අහෝස් වෙලා දැන් හරි අලුත් බැංකු පනතක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපේ මේ මහා බැංකුවේ අරමුණු කාර්යවල යම්කිසි සංශෝධනයක් වෙලා තියෙනවා. එතකොට ඒක නිසා ඒ සංශෝධන සම්බන්ධයෙන් තමයි අද සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම මේ අපි ශ්‍රී ලංකා මහා බැංකුව ගැන මේ මම පොඩි ඉතිහාසය කියලා දෙන්නම්. හරි ඉතිහාසය අපිරියයි. හරි ඕලෙන් ෆේල් මම හරි මේ එතකොට ඉතිහාසය හැබැයි මේක ඉතිහාසය පොඩ්ඩක් ඔයගොල්ලෝ දැනගන්න එක වටිනවා කියලා හිතනවා. ඒක නිසා මේ පොඩි කාරණා කීපයක් කියන්න. හරි මුලින්ම දැන් අපිට කොලයක් කරගෙන අමතර දේවල් ටික හරි සපහන් කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි රයිට්. එතකොට මේ ඉස්සෙල්ලා මට කියන්න හරි පොඩි කාරණා ටිකක් හරි දැන් ලෝකේ හරි මේවා දන්නේ දේවල් ටික මට කියලා දෙන්න තියෙනවා. හරි වා හිතන විදිහට ලෝකේ සෑම රටකම මහ බැංකුවක් ක්‍රියාත්මක වෙනවද නැද්ද? හරි ක්‍රියාත්මක වෙනවා කියලා. හරි ඒකට ලෝකේ සමහර රටවල් තියෙනවා මහ බැංකුවක් ක්‍රියාත්මක වෙන්නේ නැති. ඒක නිසා මම මේ පොඩ්ඩක් මේ සවිස්තරාත්මකව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසයයි හරි සම්පූර්ණ මේ කතාව පිටචකවාට පොඩි highlights කීපයක් කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් අහගන්න. හරිද? එතකොට මේ අපි උදා මහ බැංකුවක් ගත්තාට පස්සේ මේ මහ බැංකුවක හරි ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. හරි පළවෙනි එක තමයි ඒ අදාළ ආර්ථිකයට අවශ්‍ය කරන ව්‍යවහාර මුදල් නිකුත. හරිද? මේ මහ බැංකුවකින් වෙන්නේ හරි දැන් බලාගෙන ඉන්න එපා උඹලට වීඩියෝ හම් වෙනවා කියලා. හරි එතකොට හරි දැන් වැටුණානේ. හරි අකුල දාපන්, සෙරප්පුව ගලවපන්, ඇඟිලි දෙක ඈඩ් කරපන්, අල්ලපන් උඩට ගන්න. ආයි උඩට යනකොට වෙවුලයි. හරි එතකොට වෙවුල ගන්න එපා. ඊට පස්සේ උදා අර කතාව ගියේ. එයා එඩිට් නෑ මෙහෙමම දානවා. මට බෑ මේව එඩිට් කරගෙන. හරි රයිට්. එතකොට මේ හරි මහා බැංකුවක හරි ප්‍රධාන හරි මහා බැංකුවෙන් වෙන ප්‍රධානතම දේවල් තමයි පළවෙනිම අද ව්‍යවහාර මුදල් නිකුත. සහ හැමෝම දන්නවා මහා බැංකුවත් එක්ක සම්බන්ධ වෙන ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන විචාරණ දෙකයි මොනවාද? හරි මුදල් සැපයීම සහ පොලි අනුපාතය නම් මුදල් සැපයීම පොලි අනුපාතයේ පාලනය කිරීමේ වගකීමත් මහා බැංකුවට එනවා. හරි ඒ විතරක් නෙමෙයි. හරි තමුසේ ඕන දෙයක් කියනවා මම තමුසේ මූල දිහා බලන්නේ. හරි රයිට් එතකොට හරි මූනේ ඇඳෙනවා නම් කමක් වෙයි. හරි එතකොට ඒකේ අනිත් තුන්වෙනි වැදගත්ම කාරණා තමයි මේ මූල්‍ය පද්ධතිය පාලනය කරන ප්‍රධාන ආයතනයක් වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. මම කාරණා තුනක් කිව්වා. එකක් තමයි ව්‍යවහාර මුදල් නිකුතුව. ඊට පස්සේ රටේ මුදල් සැපයීම පොලි අනුපාතිකය හරි තීරණය කිරීමේ වගකීම. ඊට පස්සේ මූල්‍ය පද්ධතිය පාලනය කියන කාරණා. රයිට්. එතකොට මෙන්න මේ කියන කාරණා නිසා හරි මහ බැංකුවක් රටකට වැදගත් වීමක් වෙනවා. එතකොට හැමෝම දැනගන්න හරි ප්‍රධානතම දේ මේ හරි තමන්ගේම ව්‍යවහාර මුදල් ඒකකයක් භාවිතා කරන ඕනෑම රාජ්‍යයක් වුණ මම කියනවා හරි තමන්ගේම ව්‍යවහාර මුදල් ඒකකයක් භාවිතා කරන ඕනෑම රාජ්‍යයක මහ බැංකුවක් තිබීම සාමාන්‍ය දෙයක්. හැබැයි ලෝකේ රටවල් 195කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට ලෝකේ රටවල් 195කට මේ ආසන්න ප්‍රමාණය හරි රටවල් කීපයක මහ බැංකුවක් නැහැ. මේ රටවල් ලියාගන්න එකක් පැනමාව හරි පැනමාව හරි අනිත් එක මේ ඇන්ඩෝරාව හරි ඇන්ඩෝරාව කියන ප්‍රධාන රටවල් දෙකක් තව රටවල් කීපයක් තියෙනවා. හරි පැනමාව සහ ඇන්ඩෝරාව කියන රටවල් වල මේ මහ බැංකුවක් ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ තුන්වෙනි කාරණාව
විදියට ඔයගොල්ලෝ එකතු කරගන්න මේ මහ බැංකුව වල විකාශනය ගත්තට පස්සේ මේකේ පළවෙනි මහ බැංකුව මේ ස්වීඩනයේ තමයි හරි මුලින්ම මහ බැංකුවක් හරි විදියට ක්‍රියාත්මක වීමක් වෙන්නේ. ඒ 1668 දී තමයි වෙන්නේ. හරි 1668 දී තමයි ප්‍රථම මහ බැංකුව හරි ස්වීඩනයේදී ආරම්භ වීමක් වෙන්නේ. ඊට අතිරේකව විවිධ රටවල් මහ බැංකුවට විවිධ නම් භාවිතා වීමක් වෙනවා. හරි මම ඒකත් හැමෝම පොඩි සටහනක් දාගන්න මේ. හරිද? විවිධ රටවල් විවිධ නම් භාවිතා වීමක් වෙනවා මේ මහ බැංකුවට. එකක් ඔයගොල්ලෝ දැන්ටම දන්න අපි කතා කරා මහ බැංකුවට කියන මොකද්ද? මූල්‍ය අධිකාරිය. හරි. තව නමක් ලියා ගන්න සංචිත බැංකුව. හරි. ඉන්දියාවේ එහෙම කියන්නේ සංචිත බැංකුව කියලා. හරි. ඊට පස්සේ තව එකක් ලියා ගන්න ජාතික බැංකුව කියන හරි නමක් භාවිතා වෙනවා. හරිද? මම වීඩියෝ එකට දාන්න පුතා එතන රටවල් කීපයක් භාවිතා කරන විදිහ මේ හරි සිම්පල් මම යාගෙන යනවා අහගන්න මේ එංගලන්තය ජපානය කැනඩා වගේ රටවල් භාවිතා කරන්නේ අර බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් ඒ වගේ ඒගොල්ලෝ රටේ නමත් එක්ක තමයි ඒක භාවිතා වෙන්නේ හරිද ඊට පස්සේ ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තට පස්සේ රිසර්ව් බැංක් ඔෆ් ඉන්දියා කියලා තමයි ඉන්නේ කියන්නේ සංචිත බැංකුවක් විදිහට තමයි ඒක නම් කරන්නේ මහා බැංකුව ඇමරිකාව ගත්තට පස්සේ අර ෆෙඩරල් රිසර්ව් සිස්ටම් කියලා යන්නේ හරි එතකොට අර ෆෙඩරල් සංචිත බැංකු ක්‍රමයක් විදිහට යන්නේ ඊට පස්සේ බෙල්ජියම් ඕස්ට්‍රේලියාව ඒ වගේ රටවලුත් අර රටේ නමත් එක්ක භාවිත කරන මේකේ හරි ආකාර කීපයක් තියෙනවා ඒගොල්ලන් සාමාන්‍ය දැනීමත් එක්ක තියාගෙන හේතුව මේ ගොඩක් කට්ටිය අද දවසේ වාඩි වෙලා ඉන්නේ මේ ලෝකේ හැම රටකම මහ බැංකුවක් තියෙනවා සමහර රටවල් වලට නැහැ කියලා තර්කයක් තිබෙනවා ඔන්න මම හරි ඇප්ලිකේෂන් එකක් ඔළුවට දුන්නා හේතුව නැත්නම් වාගේ ලයිෆ් ටයිම් මම මේවා දන්නේ නැහැ හරි රයිට් ඊට පස්සේ අනිත් වැදගත්ම දේ මේ ලංකාවේ මහ බැංකුවේ මේ විකාශනය මේක චුට්ටක් හොඳට අහගන්න සහ මේ අතිරේක දේවල් ලියාගෙන පණ තාක්ෂණා පණ කුණුහරුප ටිකක් කියලා හේතුව මේවා මේ මාන මේ ඉන්ටරෙස්ටිං මේ ටොපික්ස් වෙනවා මේ අපි කතා කරගෙන යද්දී හරි මම මේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න හේතුව මම ඊට පස්සේ පිටුවේ මුකුත් කියවන්නේ හේතුව ඒකේ හරි සමන එක තමයි මම දැන් බෝඩ් එකට දෙන්නේ හරි රයිට් එතකොට මේ මම මුලින්ම මෙහෙම කියන්න හරි දේශපාලන නිදහස ලබන කාල සීමාවෙදී හරි ඒ කියන්නේ 48ක් කලින් හරි එතකොට මේ මූල්‍ය අධිකාරිය සහ මේ රටේ අර මේ මූල්‍ය අධිකාරිය සම්බන්ධයෙන් නීතිමය රාමුව හරි දැන් ශ්‍රී ලංකාවේ දැන් මහ බැංකුවට කලින් ආයතනයක් තිබ්බනේ එතකොට මේ මහ බැංකුවට කලින් මුලින්ම ඒ මූල්‍ය අධිකාරියක හරි ඒ අපි කාර්යභාර කියලා ගත්තොත් කාර්යභාරයේ මේ නීතිමය රාමුව ක්‍රියාත්මක කරපු ආයතනය අපි කියනවා ව්‍යවහාර හරි මම මෙතන ලියනවා ව්‍යවහාර මුදල් මණ්ඩල හරි පද්ධතිය කියලා කියනවා. හරි ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය. හරි මේක ක්‍රියාත්මක වීමක් වෙන්නේ පුතා මේ ඒක පොඩ සටහනක් දාගන්න වාගේ දැනුමට හරි පේපර්ස් වල විදිහට මහක් නැහැ දැනුමට සටහනක් දාගන්න 1884 හරිද මම මෙතන ලියනවා 1884 අංක 32 දරන හරි කඩදාසි මුදල් හරි ආඥා පනත කියන්න තමයි මේ ආඥා පනත කොහොමද right හරි ලියපන් හරි එතකොට කඩදාසි මුදල් ආඥා පනත කියන්නේ මම දන්නේ තුමාට මේ මොකක්ද මේ රැජිනට අර කීටපු ගාලේ මොකක් හරි කේස් එකක් තියෙන්නේ හරි ආඥා කියන්නේ නියෝග කේස් එකක් රජවරු ඉන්න කාලේ උඩ බඩක් තමයි ඉතින් හරි මේ ඉතිහාසෙ නෙමෙයි බන්දි ආර්ථික විද්‍යාව හරි right ඊට පස්සේ මේ දැන් මුලින්ම එහෙනම් මහ බැංකුවක කාර්යභාර කරේ පුතා මේ ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතියක් විසින්. ඊට පස්සේ ඔන්න ලංකාවට ආව නිදහස. මාන්නේ අවුරුද්දක අවදිලා හැමෝම මේ හරි දන්නවනේ මාර බුද්ධිමත් පිරිසක් නේ. එතකොට මේ නිදහසින් පස්සේ හරි දැන් හැමතිස්සෙම දැන් අර කලින් තිබ්බේ ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මේ අවුල් ටිකක් පේන්න ගත්තා. මම සිදුවීම කියන්නේ හරි මේක ටිකක් අර මේකේ තියෙන ඒ නීති රීති ඒ තියෙන හරි බලතල ටික ප්‍රමාණවත් නැහැ. හරි ඒක නිකන් මදි වගේ. ඒ විතරක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් තිබ්බේ දැනුමත් ලංකාවේ මිනිස්සුගේ ගොඩක් පල්ලෙහා මට්ටමක තිබ්බේ. හරිද? එතකොට හරි පහසෙන් ඉඳලා යන ගමනක් නෙමෙයි දැන්. හරි රයිට්. එතකොට මේ හරි වන්දනේ මේකේ තියෙන හරි කොන්දේසි වල හරි සීමාකම් තිබ්බා. හරි ඒත් එක්ක මම කියනවා ඒක ප්‍රමාණවත් නෙමෙයි අනිත් පැත්තෙන් ඒකේ හරි ඒ සම්බන්ධයෙන් අර දැනුමත් මදිකමක් තිබ්බා. පොයින්ට් එක ගන්න. එතකොට සාමාන්‍යයෙන් ලෝකේ රටක මේ අර දැනුම මදිකමක් තිබ්බේ ගමන් ඒක වෙන සම්ප්‍රදාය තමයි මේ ජාත්‍යන්තර හරි වෙනත් රටකින් ඊට අදාළ සහාය ලබා ගැනීමක් වෙනවා. හරි. එතකොට ජාත්‍යන්තර සහාය ගන්නකොට මේ ලංකාවේ මිනිස්සු
හරි ලංකාවේ ආර්ථිකයේ අර මේ හරි මහ බැංකුවක් පිහිටුවීමේ වැදගත්කම මේක හරි ලස්සන වචන කීපයක් දෙන මෙන්න මේකට හැමෝම සටහනක් දාගන්න මේ හරි මහ බැංකුව පිහිටුවීමට අවශ්‍ය නීතිමය රාමුවයි තාර්කික පසුබිමයි හරි නීතිමය රාමුවයි හරි තාර්කික පසුබිමයි හරි එතකොට නිදහසින් පස්සේ මම කිව්වා මොකක්ද අර හරි ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතියේ සීමාකම් ටිකක් ආවා ඒකේ අර හරි අඩුපාඩු ටිකක් ආවා හරි දැනුම සීමා වුණා එතකොට අපි මොකද කරේ අර ජාත්‍යන්තර සහාය ලබා ගැනීම උදෙසා අපි මෙන්න මේ මහා බැංකුවක් පිහිටුවීමට අදාළව තමයි මේ වචන දෙක නීතිමය රාමුව හා තාර්කික පසුබිම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා ඇමරිකා එක්සත් ජනපදයෙන් හරි එතකොට ලංකාවෙන් ඉල්ලීමක් කරා මේ ලංකාවේ මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය කරන නීතිමය රාමුවයි තාර්කික පසුබිමයි සම්බන්ධයෙන් පොඩි ඇනලිසිස් එකක් අපිට කරලා දීපන් කියලා අපි රික්වෙස්ට් එකක් කරා ඇමරිකාවට. හරිද? ඊට පස්සේ ඇමරිකාවේ ක්‍රියාත්මක වෙන්නේ මම කියවනේ අර මේ ෆෙඩරල් සංචිත ක්‍රමයක් කියලා. හරි? ඒකේ හිටපු උපසභාපති කෙනෙක් තමයි ජෝන් නෙක්ස්ටර් කියලා කියන්නේ. හරි? එතකොට එයා ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයෙක්. හරි? එතකොට අන්නේ ජෝන් නෙක්ස්ටර්ව හරි 1948 ජූලි වලදී ලංකාවට එවනවා ලංකාවේ මහ බැංකුවක් පවත්වාගෙන යාමේ නීතිමය රාමුව හා ඒ තාර්කික පසුබිම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරනවා. හරි මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න හරි 1948 හරි ජූලි මාසයේදී හරි එතකොට මේ ජෝන් එක්ස්ටර් කියන හරි පුද්ගලයා ලංකාවට එනවා. හරි ඊට පස්සේ එයා ඇවිල්ලා පුතා එයා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවට කියන්නේ කෙලිම එයාගේ නමත් එක කියන්නේ හරි ඒ වාර්තාවට කියන්නේ මේ එක්ස්ට්‍රා වාර්තාව කියලා. හරි ඔයගොල්ලෝ මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගියොත් තාම ඒක තියෙනවා. හරි එක්ස්ට්‍රා වාර්තාව. එතකොට මේක තිබ්බ පුතා මේ ලංකාවේ මහ බැංකුවක් හරි අර ඒ ඕනේ කරන පසුබිම නීතිමය රාමුව සහ තාර්කික පසුබිම කොහොමද කියලා එයාගේ ඇනලිසිස් එක මේකේ තිබ්බා. හරි ඊට පස්සේ මෙන්න මේ එක්ස්ට්‍රා වාර්තාව කියන එක හරි තවදුරටත් මේකේ කරුණු පැහැදිලි කරලා හරි මේකේ කරුණු තවදුරටත් පැහැදිලි කරලා හරි මේකෙන් ගෙනාව මේ ලස්සන එකක් මේ හරි ලංකානුවට මේ 50 කෙටුම්පතක් ඉදිරිපත් කරා. හරි මම අර ජෝන් එක්ස්ට්‍රා වාර්තාව තිබ්බනේ ඒකේ පොඩි සමරි එකක් තිබ්බේ. ඒ සමරි එකේ තිබ්බේ தත්ත්වයන් ටික විශ්ලේෂණය කරලා දීර්ඝ පැහැදිලි කිරීමක් එක්ක ඊට පස්සේ ආවා මේ හරි 50 කෙටුම්පත. ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්සරහට අයව ඇතුලේ කතා කරන 50 කෙටුම්පතක් කියන පුතා මේ අර සම්මත වෙන්න කලින් කුණුහරුප. එතකොට කෙටුම්පතක් ගෙනාවා. ඊට පස්සේ කෙටුම්පත සම්මත වෙලා තමයි හරි අපිට බිහි වුණේ මුදල් නීති පනත. හරිද මුදල් නීති පනත ආවේ. හරි ඒක ආවේ 1950 49 හරි මුදල් නීති පනත 1949 ලියලා තියාගන්න. හරි අංක 58 දරන මුදල් නීති පනතක් තමයි ඊට පස්සේ ඉදිරිපත් වීම උනේ. හරි දැන් මම ෆ්ලෝ එක මේ කියන්නේ. හරි එතකොට මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය නීතිමය රාමුව තාර්කික පසුබිම සම්බන්ධයෙන් අධ්‍යයනයක් අපි ඉල්ලුවා ඇමරිකාවෙන්. ඊට පස්සේ ඇමරිකාවෙන් ඒගොල්ලන්ගේ ෆෙඩරල් සංචිත ක්‍රමයේ හිටපු ඒ ප්‍රධාන උපසභාපති කෙනෙක් වෙන ජෝන් නෙක්ස්ටර් කියන හරි ඒ ආර්ථික විශ්ලේෂකයා ඒ උපසභාපතිවරයා 1948 ජූලි වල ඇවිල්ලා හරි එයා ඊට පස්සේ ඒකේ එක්ස්ට්‍රා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒකේ තියෙන කරුණු ටික තවදුරටත් පැහැදිලි කරලා හරි ගේනවා 50 කෙටුම්පතක්. ඒ කෙටුම්පතට අනුව තමයි පනතක් සම්මත වෙන්නේ. ඒකට කියනවා 1949 අංක 58 දාන්න මොනවාද? මුදල් නීති පනත. හරි ඊට පස්සේ කියනවා. ඔන්න ඔය මුදල් නීති පනතක තමයි පුතා මේ දක්වා කුණුහරුප ඔක්කොම ටික උනේ. හරි. එතකොට මහ බැංකුව මොනවාද කරන්න ඕනේ වැඩ ටික ඒගොල්ලන්ගේ වගකීම් මොනවාද? හරි කොහොමද හැසිරෙන්න ඕනේ? තීරණයක් ගන්න කොහොමද? මේ හැම මහුලක්ම මෙන්න මේකට ප්‍රකාරව තමයි ක්‍රියාත්මක වීමක් උනේ. එතකොට තවදුරටත් කියනවා පුතා මේ මුදල් හරි මෙන්න මේ නීති පනතත් එක්ක හරි මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු ටික ආරම්භ වෙන්නේ හරි 1950 right අගෝස්තු 28 හරි 1950 අගෝස්තු 28 තමයි ආරම්භක දිනය. ඊට අතිරේකව මේකේ පළමු අධිපතිවරයා පුතා මෙයාම තමයි. හරි පළමු අධිපතිවරයා වෙන්නේ හරි ජෝන් එක්ස්ටර්ම තමයි. හරිද? සහන් ලස්සනම දේ ඔයගොල්ලෝ දන්නේ නැති අනෙක් කාරණාව තමයි මේ ඉස්සර මහ බැංකුවට නමක් දුන්නේ හරි ඉස්සර මහ බැංකුවට කිව්වේ මේ හරි ලංකා මහ බැංකුව කියලා. ඒ කියන්නේ බැංක් ඔෆ් සිලෝන් කියලා ඉස්සර කිව්වා.
හරිද? ශ්‍රී ලංකා මහ බැංකුවක් නෙමෙයි ඉස්සර කිව්වේ ලංකා මහ බැංකුව. ආවගෙන් හයි මේ. ඒ ඉස්සර මේ බැංක් ඔෆ් සිලෝන් කිව්වේ කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති ඉස්සර මේ ලංකාව හැඳින්වුවේ සිලෝන් කියලා. සිලෝන් ටී කියලා ප්‍රසිද්ධුනේ ඒ කාලේ ඒකනේ. එතකොට ඒක එහෙම ඇවිල්ලා දැන් අපි ඔය දන්න නම. දැන් අපි මහ බැංකුවට කියන නම ගත්තා. ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ නම ඉන්නේ 1985 දී. හරි 1985 දී තමයි හරි ශ්‍රී ලංකා මහ බැංකුව කියලා නම වෙනස්. හරිද? සහ අපිට වැදගත්ම දේ පුතා හරි වර්තමානයේ මෙන්න මේ මුදල් නීති පනත හරි අහෝස් වෙලා තියෙනවා. ඒ වෙනුවට ඇවිල්ලා තියෙනවා 2023 අංක 16 දරන මහ බැංකු පනතක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මෙතනින් එහාට අපි කාර්නාටික් කතා කරන්නේ ආ උසස් පෙළ විභාගයට එන්නේ හරි 2023 අංක 16 දරන හරි මහ බැංකු පනත ප්‍රකාර වෙන දත්තයන් ටික තමයි දැන් අපිට වැදගත් වීමක් වෙන්නේ. ඔයා දැනගෙන පිළිස තියාගන්න තමයි MCQ ඇතුලේ එන්න පුළුවන් මේ කලින් ක්‍රියාත්මක වෙච්ච පනත මොකක්ද කියලා. ඒක තමයි 1949 අංක 58 දරන මුදල් නීති පනත. පැහැදිලි. ඔන්න මේ මහ බැංකුවේ හරි කාරණාව ඒක නිසා මම හිතනවා වටේට පැහැදිලි කියලා නැවත සමරි එකක් දුන්නොත් හොඳට අහකට. හරිද? මුලින්ම කිව්වේ මහ බැංකුවක් ඇයි රටකට වැදගත් වෙන්නේ කියලා. කාරණා තුනක් කිව්වා. එකක් තමයි මොනවාද? ව්‍යවහාර මුදල් ටික නිකුත් කරන්න. ඊට පස්සේ මුදල් සැපයීම පොලි අනුපාතිකයේ පාලනය. ඊට පස්සේ අර මූල්‍ය පද්ධතිය කියන පාලනය අධීක්ෂණය කරනවා. එතකොට ඕනෑම රටක අර ව්‍යවහාර මුදල් ලේඛකයක් යම්කිසි මුදල් ලේඛකයක් භාවිතා වෙන ඕනෑම රටක මහ බැංකුවක් තිබීම සාමාන්‍ය දෙයක්. හැබැයි මම ඔයාලට උදාහරණ දෙකක් දුන්න ලෝකයේ හරි රටවල් කීපයක් තියෙනවා මහ බැංකුවක් ක්‍රියාත්මක නොවන කියලා. ඊට පස්සේ ලංකාවට අපි ඇවිල්ලා ලංකාවේ මහ බැංකුවේ ඉතිහාසය පුතා මේ හරි ඉතිහාසය. එතකොට මුලින්ම මහ බැංකුව කාර්යය කරේ මෙන්න මෙයා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය. හරි? ඒක එතකොට ස්ථාපිත වුණේ 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ. හරි? එතකොට ඒකෙන් පස්සේ මාතුනේ නිදහසින් පස්සේ අපිට පොඩි ප්‍රශ්න ටිකක් ආවා මෙන්න මේ. හරි? මේ ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ඇතුලේ සීමාකම් ටිකක් තිබ්බා. ඒ කියන්නේ ඒකෙන් ගන්න බැරි සමහර තීරණ ටිකක් තිබ්බා. එතකොට අපිට අවශ්‍යතාවයක් සහ මේකේ අර වැදගත්ම දේ හරි ඒකේ සීමාකම් ටිකුත් තිබ්බා ලංකාවේ මිනිසුන්ට හරි ඒකේ සීමාකම් මෙහාට ඕනේ කරන්නේ පරිසරය නිර්මාණය කරන දැනුම තිබ්බේ නැහැ. හරි. එතකොට ලංකාවේ මිනිසුන් මේ දැනුම නැතිකොට හරි එක රටකට දැනුම නැහැ කියන්නේ අපි කරන්න ඕනේ තවත් රටකේ දැනුම ලබා ගන්න ඕනේ. එතකොට අපි සහාය ඉල්ලුවා කාගෙන්ද? හරි ඇමරිකා එක්සත් ජනපදයේ. හරි ඒගොල්ලන්ගෙන් සහාය ඉල්ලුවා මහා බැංකුවක් හරි ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ පරිසරය නීතිමය රාමුව සහ තාර්කික පසුබිම සම්බන්ධයෙන් අපිට අධ්‍යයනයක් කරලා දෙන්න එක. ඒතර ඒගොල්ලෝ නියෝජිතයෙක් තමයි අධ්‍යයනය කරලා ජෝ නෙක්ස්ට් වාර්තාව හරි ඉදිරිපත් කරන්නේ. ඒ වාර්තාවේ තියෙන දේවල් තවදුරටත් සවිස්තරාත්මකව පැහැදිලි කළා තමයි හරි අර මුදල් නීති පනතක් අපි හරි අර ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ හරි සම්මත කරගන්න. ඊට පස්සේ ඔන්න ඔය මුදල් නීති පනතේ හරි විවිධ දුර්වලකම් අඩුපාඩු තියෙන නිසා තමයි වර්තමානයේ වෙනකොට හරි මොන පනතක්ද ඇවිල්ලා තියෙන්නේ. හරි 2023 අංක 16 දන්න හරි මහ බැංකු පනතක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ඒකත් එක්ක තමයි මේ ඉතිරි කාරණා ටික සාකච්ඡා කරන්නේ. හරි. ඔය තමයි මහ බැංකුවේ ඉතිහාසය.